පතංජලි යෝග සූත්‍රයේ තුල ප්‍රධාන වශයෙන් යෝගාංග 8ක් අපිට හඳුන්වා දීලා තියෙනවා. ඒ තමයි යම, නියම, ආසන, ප්‍රාණයාම, ප්‍රත්‍යාහාර, ධාරණ, ධ්‍යාන සහ සමාධි කියන අංග 8 අපිට හඳුන්වා දීලා තියෙනවා. මෙන්න මේ 8 ගැන සරලව අපි පොඩි අදහසක් ගත්තොත් යම කියන්නේ තමාගේ සිත පාලනය කර ගැනීම යම කියන සංකල්පයෙන් අදහස් කරනවා. නියම කියන සංකල්පයෙන් පිටතින් සහ ඇතුළතින් කියන දෙකෙන්ම අපි තුල ඇති කරගන්නා වූ පිරිසුදුභාවයට අපි කියනවා නියම කියලා. ඒ කාරණා දෙක සම්පූර්ණ කරගත්තාම අපිට හැකියාවක් ලැබෙනවා ආසන ප්‍රගුණ කරන්න. ආසන කියලා කියන්නේ ස්ථීර සහ පහසු ඉරියව්වක් තමයි අපි ආසන කියලා අර්ථකථනය කරන්නේ යෝග සූත්‍රයේ සඳහන් වන ආකාරයට පතංජලි සූත්‍රය තුල. ප්‍රාණයාම කියලා කියන්නේ ජීව ශක්තිය ශ්වසනය කළමනාකරණය කිරීම තමයි අපි කියන්නේ ප්‍රාණයාම අභ්‍යාස වලින්. ඒ කියන්නේ ජීවේ කළමනාකරණය නැත්නම් ජීව ශක්තිය කළමනාකරණය නැත්නම් ශ්වසනය කළමනාකරණය කිරීම තමයි ප්‍රාණයාම අභ්‍යාස වලින් කරන්නේ. ඒ සඳහා ප්‍රධාන වශයෙන් අපි හඳුනා ගන්නවා අපේ ආස්වාස් ප්‍රාස්වාස් ක්‍රියාවලිය තුල හුස්ම ගන්නවා, රඳව ගන්නවා සහ පිට කරනවා කියන අවස්ථා තුනක් තියෙනවා. මෙන්න මේක නියාමනය කිරීම තමයි අපි කරන්නේ. ඊළඟ ස්ටෙප් එකේ අපි අර කලින් කතා කරපු ආසන කියන කාරණාව තුළදී අපි ප්‍රගුණ කරන්නේ මෙන්න මේ ප්‍රාණායාම අභ්‍යාසත් එක්ක තමයි අපි ආසන කරගෙන යන්නේ. එනිසා යෝග කියලා කියන්නේ මේ ව්‍යායාම කියන කාරණාවට වඩා එහා ගියපු දෙයක්. නැත්තම් මේක ජිම්නාස්ටික් නෙවෙයි. මේකේ ආධ්‍යාත්මික සමරභාවය ඇති කරගන්න අපි ආසනයකට ගිහිල්ලා මෙන්න මේ ආස්වාස් ප්‍රාස්වාස් ක්‍රියාවලිය නියාමනය කරගන්න නිසා ප්‍රාණායාම අභ්‍යාස තමයි පුහුණු කරන්නේ. එතකොට තමයි අපේ ශරීර ශක්තිය සහ ප්‍රතිශක්තිය දියුණු කරගන්න අපිට හැකියාව ලබන්නේ. ඊට ප්‍රත්‍යාහාර කියන කාරණාව අපි දන්නවා. එතනදී අදහස් කරන්නේ මිනිසාගේ චිත්ත දමනය කියන. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම පංචේන්ද්‍රයන් භාවිතා කරමින් අපි ලබාගත් ඥානය චක්කුසෝත කිව්වා කාය මන කියලා කියන මෙන්න මේ කාරණා ටික නියාමනය කරගන්න පුළුවන් නම් අපිට අපි කියන මොකක්ද ඒක ප්‍රත්‍යාහාර කියන කාරණාව සම්පූර්ණ කරා කියලා. ධාරණය කියලා කියන්නේ සිත එක තැනක තබාගෙන එක අරමුණක තබාගෙන තියාගන්න පුළුවන් අවස්ථාවක් අපිට ඇති කරගන්න පුළුවන් නම් අපි ධාරණ කියලා අපි හඳුනා ගන්නවා. ධාරණ කියලා කියන්නේ යම් කිසි වස්තුවක් හෝ එහෙම නැත්නම් ගත්තොත් එහෙම අදහසක් මත නොකඩවා අපේ අවධානය යොමු කරමින් මේ ක්‍රියාවලිය පිළිබඳව සිහිමරණය කරමින් අපි එක තැනක රඳා පැවැත්ම අපි කතා කරන ධ්‍යානලාභී පුජ්‍යලෙක් කියලා අපි හඳුනා ගන්නවා. මේක සමාධිය හා සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ එහෙම වුණාට පස්සේ පුජ්‍යලයා සමාධිගත වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම අපේ තියෙන කායික මානසික සම්බරතාවය පවත්වාගෙන අපි බලාපොරොත්තු වන්නා උත්තරීතර භාවයට නැත්නම් බලත ආධ්‍යාත්මික විමුක්තිය කරා ගමන් කරන අවස්ථාවක් වෙනවා පුජ්‍යලයා. මෙන්න මේ යෝගාංග 8 තුල 8 වෙනි අවස්ථාවට ආවට පස්සේ අපිට පරම විමුක්තිය ළඟා කරගැනීමේ හැකියාවක් තියෙන. ඒ කියන්නේ අපේ තියෙන සියලුම බැඳීම් වලින් අපි ඈත් වෙලා අපිට පුළුවන් වෙනවා පුදුමාකාර විදිහට හිතා ගන්න බැරි මානසික ගැඹුරු සතුටක් නිදහසක් ලිහිණයක් අපිට දැනෙනවා. මෙන්න මේ අපි සමාධිගත වීම කියන කාරණාව කරා සම්පූර්ණ කරගත්තට පස්සේ එතකොට අපි කතා කරන්නේ මෙන්න මේ පතංජලි යෝග සූත්‍රයේ තුල තියෙන මෙන්න මේ අංග 8 අපි හරියාකාරව ප්‍රගුණ කරොත් අපි බලාපොරොත්තු වන්නා වූ ආධ්‍යාත්මික විමුක්තිය කරා ළඟා කර ගැනීම පමණක් විතරක් නෙවෙයි අපේ කායික මානසික යෝගී භාවය තුළින් අපිට බොහෝ දුර ගමනක් යන්න හැකියාව තියෙනවා. එනම් මේ අෂ්ට යෝග කියන කාරණාව තුළ අපි ඉදිරියේදී මොනවද මේ ප්‍රාණායාම කියලා කියන්නේ, ඒ ප්‍රාණායාමත් එක්ක කොහොමද මේ ආසන සම්බන්ධ වෙන්නේ කියන කාරණාව ප්‍රගුණ කරමින් හදාරගෙන යමු. ඒ නිසා අපි පොදුවේ දැනගන්න ඕන කාරණාවක් මම ඔය සාකච්ඡා කළේ පතංජලි යෝග සූත්‍රය තුළ තියෙන අෂ්ට යෝග පිළිබඳව මේකෙන් දල අවබෝධයක් ඔබට තියෙන්න ඕන. ඔබ මේ අපේ වැඩසටහන තුලින් ඔබ තුල ඇති කරගන්නා වූ කායික මානසික ඉක්මනට ඔබට දුර යන්න පුළුවන් වේවි. එහෙම යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ වැඩසටහනින් පස්සේ අපි දිගින් දිගටම එහෙනම් අපි පුරුදු පුහුණු වෙමු යෝග අභ්‍යාස පිළිබඳව ප්‍රාණායාම ප්‍රගුණ කරගෙන අපි